Good morning ළමයි. After a long time. ඉතින් ඔන්න අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ වෙනදාගෙම තවත් අලුත් ලස්සන ස්ටඩි vlog එකක් එක්ක. මට කාලෙකින් වීඩියෝ එකක් දෙන්න බැරි වුණ නිසා මම හිතුවා day in my life type එකේ vlog එකක් record කරන්න ඕනේ කියලා. ඉතින් මේ vlog එක record කරනවා සෙනසුරාදා. මට සෙනසුරාදා උදේ පන්ති. ඉතින් මම දැන් ඔය කරන්නේ පන්ති යන පොත් ටික ලෑස්ති කරගන්න එක. මට රැප් පොත් ලෑස්ති කරන්න බැරි වුණා යාළුවනේ. ඒ නිසා ඉතින් මම උදේ තමයි පොත් ටික ලෑස්ති කරේ. ඉතින් මට පන්ති යන්න මම ගෙදරින් යන වෙලාවේ යාළුවනේ පොඩ්ඩක් කලවර ගතිය තිබ්බ නිසා මම රෙකෝඩ් කරන්නට පෙවුන්නේ. මම එලි රෙකෝඩ් කරේ. මම ඇවිල්ලා ක්ලිප් එක බැලුවට පස්සේ ඒක හොඳ නැහැ. ඊට පස්සේ මම ඇවිල්ලා මේ ක්ලිප් එක රෙකෝඩ් කරා පන්ති යන විදිහට. කොහොමද මගේ ටිකිරි මාරි කල් තමයි අන්න විදිහට තමයි අපි ගෙදර එන්නේ. මං ගෙදර එන්නේ. ගෙදර ආවට පස්සේ ගණන් පන්තියේ තිබ්බා රෙකෝඩින් වගේ බලන්න. ඒ ටික බලලා ඒ නෝට් ටික කම්ප්ලීට් කරලා ඊට පස්සේ සර් දීපු හෝම්වර්ක් ටික කරලා ඒ වැඩ ටික ඉවර කරගත්තා. මට යන්න කලින් සතියේ තිබ්බා සිංහල පන්තියේ පේපර් එකක්. මම ඉතින් ඒකට පණ දාගෙන ඒ පේපර් එක පාඩම් කරා. හැබැයි ඉතින් පාඩම් කරලා දැනට දෙකක් වැරදි. මම ඉතින් ඒ තිබ්බ පන්ති රෙකෝඩින් ඔක්කොම අද බලලා ඉවර කරනවා කියලා තමයි හිතන් ඉන්නේ. මට ඔන්ලයින් ක්ලාස් තියෙන මැත්ස් වලට සයන්ස් වලට නෑ. ඉතින් මැත්ස් වල තියෙන රෙකෝඩින් 3ක් තිබ්බා. ඒ 3 බලලා ඉවර කරලා රිවිෂන් ටියුට් එක මේ තියෙන්නේ. ඒකේ හෝම්වර්ක් ටික ඉවර කරා. ඊට පස්සේ මම කලින් පෙන්නපු පේපර් ටියුට් එකේ ඒ අපිට දීලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර ලිව්වා. ඊට පස්සේ තියෙන්නේ තියරි ටියුට් එක. තියරි ටියුට් එක තමයි වෙන්නේ. ඒකෙත් අපිට පාරමිතිය පාඩමේ වර්ගඵලයේ පාඩමේ ගණන් වගේක් තිබ්බා. ඒ ගණන් ටිකත් හැදුවා. ඒ ටිකත් අද ඉවරෙද්දී රෙකෝඩින් ටික බලලා ඉවරෙද්දී වෙලාව 3ට වගේ ඇති. මේ ටික ඉවර වෙද්දී 4:00 විතර වුණා. ඉතින් පන්තිය ලෙවල් උදේට කාලේ මේ ටික වඩන් ගත්තේ. ඉතින් ඊට පස්සේ දවල්ටත් කාලා මම පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා පොඩ්ඩක් YouTube එක පැත්තෙම ගිහිල්ලා මම දැන් හදන්නේ මට තව රෙකෝඩින් වගේක් තියෙනවා බලන්න විද්‍යා පන්තියේ. ඉතින් විද්‍යා පන්තියේ රෙකෝඩින් 3ක් බලලා ඒක නම් අපිට හෝම්වර්ක් දෙන්නේ නැහැ මේ දවස්වල. පන්තියේ තමයි නෝට් එක ගන්නේ. අපිට නෝට් එක පාඩම කියලා දෙලා නෝට් එක ලියන වෙලාවක් දෙනවා. එහෙම තමයි නෝට් එක ලියන්නේ. අපිට මම පන්ති 3ේම රෙකෝඩින් කරන බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් විදියට සර් කඩන් කරන්නේ. බයෝ එකේ ෆිසික්ස් එකේ මම කලින් දවස් ඉක්රදලා බලලා ඉවර කරපු නිසා මට තිබ්බේ කෙමිස්ට්‍රි එක විතරයි. කෙමිස්ට්‍රි එකත් අපිට ලොක් කොටසක් සෙදා කරා. ඒ කොටසේ නෝට් එකක් ලියලා ඒක චුට්ටක් ආයෙ මම මතක් කරගත්තා. මොකද දැන් දේවල් ටික දාම චුට්ටක් ආයෙ බලාගත්තාම ඒකේ පොඩ්ඩක් හරි මතකෙන්න තමයි පාඩම් කරද්දී ඒ කොටස අපිට ලේසියෙන් ආයෙ පාරක් රිවයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විද්‍යා පන්තියේ ගණන් පන්තියේ සම්බන්ධ වෙනාට ඕනේ අයට දැනගන්න ඕන පින් කමෙන්ට් එකේ විස්තර ටික දාලා තියෙනවා. ඔයගොල්ලෝ නම්බර්ස් වල කතා කරලා විස්තර දැනගන්න. ඉතින් යාළුවනේ මට නයිට් එක ගෙවන රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම ඉරිදා ඊටු කියලා රෙකෝඩ් කරන්න කියලා හිතුවා. ඉතින් මේ තියෙන්නේ මගේ සෙනසුරාදා day in my life vlog එකේ නයිට් පාර්ට් එක. හැබැයි මේක මම රෙකෝඩ් කරන්නේ ඉරිදා. මම සෙනසුරාදා කාමරේ මේසයක් කරා. ගුවන් පෙරදෙන කලින් මේස නෙවෙයි මම චුට්ටක් නැස්සලා මම මේස දෙක මාරුවට දානවා. මට හිතා ගන්න බෑ මට කොයි විදිහටද කම්ෆර්ටබල් කියලා. ඉතින් මම ඩිසයිඩ් කරා අන්තිමට මෙහෙම තියන් ඉන්නවා කියලා. ඉතින් මම මතක ඇති මම ගණන් අන්ති රෙකෝඩින් ටිකක් බලලා ඉවර කරලා සතිප හෝම්වර්ක් ටිකක් කළා. ඉතින් මම දැන් පහුවදා මේ හදන්නේ ඉතින් ඒ කරපු පාඩම මට හොඳට තේරුණාද මතකද කියලා බලන්න. මාස්ටර් ගයිඩ් එකේ දන්නෝ ඔයගොල්ලෝ තියෙනවනේ අර වර්ක් බුක්ස් එකේ ඒකේ මැත්ස් එකේ වැඩ ටික ගන්න මගේ ස්ටේෂන් රිවිව් එකේ නම් මේ පුත නෑ. මොකද මම මේ කරගත්තේ මේ පෙරේද ගංගකට ගිය වෙලාවේ. ඉතින් ගඟකට යන සැරයක් ගන්න නෙට් වැඩ සැරගෙන මම මොකද පොතක් උස්සන් එනවා. ඉතින් මේ දවස්වල මොන පොත් පිස්සුවක් ගහලා තියෙන ළමයි. ඔයගොල්ලෝ මම ඊළඟ වීඩියෝස් වලත් පෙන්නන්නම්. මම අලුතෙන් මොකක් කර පොතක් ගත්තොත් මම ඔයගොල්ලන්ට ඊළඟට දාන වීඩියෝස් වල ගැන පෙන්නන්න.
ඉතින් ඒ පොතේ වැට්ටිය තමයි දැන් කරන්න තියෙන්නේ. එහෙනම් මම ඒ නෝට් ටික ලියනකම් අපි චූටි chat එකක් දාන් ඉමු. ඉතින් කොහොමද මේ දවස්වල ඔයගොල්ලන්ගේ ලයිෆ් එක good bad නැත්නම් normal එකේ මැදට යනවද කියලා මටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න යන තමතක් ගන්න එපා. වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් කරලා ෂෙයා කරලා දාලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් හරි ඔයගොල්ලෝ අලුත් ග්‍රේඩ් එකට පාස් වෙන්න නැතිනේ මේ වෙද්දි 10 වසර මට නම් 10 වසර ඔයගොල්ලන්ගේ අවුරුද්ද ගන්න වැඩ පටන් ගන්න ඇතිනේ. එවනට ළමයි ස්පෝර්ට් මීට් මේ වගේ ගොඩක් දේවල් නිසා මේ ජනවාරි පෙබරවාරි මාර්තු වල ඉස්කෝලේ ගන්න කටයුතු වෙන අඩු වෙන නිමාඩු තරනේ වැඩ බර ගන්න. ඒ නිසා වෙන ටියුෂන් ක්ලාසස් වලින් මේවා ඔන්ලයින් ක්ලාසස් වලින් මේවා නැත්තම් ගෙදර සෙල්ෆ් ස්ටඩි කරලා හරි පාඩම් ටික කවර් කරගන්න ළමයි නේ. ඉතින් අපිට තමයි මේ වැඩ කරන්නේ. වෙන කෙනෙක් ඔබේ අම්මටවත් තාත්තටවත් ගුරුවරයාටත් නේ අපි වැඩ කරන්නේ අපිටමයි. මේකේ ප්‍රතිඵලය කවදා හරි දිනාගන්න කැම්පස් එකෙන් අවුට් වෙන දවසට ඒ ප්‍රතිඵලය දිනාගන්න අපිමයි. ඉතින් ගණන් ටික හදන්නවට පැයක් විතර ගියා. මොකද මම මේ පාඩම හදලා 7 වෙනි පාඩම වීජය ප්‍රකාශන සාධක පාඩමත් ගණන් ටික හදනවා. මම මේ ගණන් ටික හදන ගත්තේ 7ට විතර හදලා ඉවරෙන් 8ට විතර ඇති. ඉතින් මොකද වෙන්නේ? ඕගොල්ලන් ඉස්කෝලේ ස්පෝර්ට් මීට් ප්‍රැක්ටිස් එකෙන් පටන් ගත්තද ළමයි? අපේ නම් ඉතින් පටන් ගන්න තියෙනවා. මම නම් එච්චර ස්පෝර්ට් මීට් ප්‍රැක්ටිස් වලට යන්න මම ස්පෝර්ට් වල ඇත්තටම නෑනේ. ඉතින් මම නම් ස්පෝර්ට් වල කැමති නැති නිසා තමයි යන්නේ. ඒකට ගොඩක් ළමයි යනවා. අපේ පන්ති ගණක් කඩින් ළමයි 10 15 එන ටීචර්ස්ලා ඇවිල්ලා උගන්වලා යනවා. 9 6 7 8 9 වගේ නෙවෙයි 10 වසර පාඩම් ටික හරියටම කරගත්තද ඕගොල්ලන්ගේ ඉදිරි අනාගතය තමයි විනාශ වෙලා යන්නේ. ඉතින් ගොඩක් අය මම ඉල්ල තිබ්බ ජනවරි වලට ස්ටඩි ප්ලෑන් එක. මම හරියටම ළමයි ජනවරි වලට ස්ටඩි ප්ලෑන් එකක් හදුවේ නැහැ මේකයි. අපිට ස්කූල් කවද පටන් ගන්නේද? මොන විදිහට නිවාඩු සෙට් වෙයිද? දැන් ක්ලාසස් වල ටයිප් මාරු කරලා අනික අලුත් ගණන් පන්ති විද්‍යාවත් මේ ඔක්කොම එක්කම ජනවරි මාසේ පිස්සුවෙන් වගේ තිබි මුල් දවස්වල. දැන් නම් පොඩ්ඩක් සාමාන්‍යයි. ඒත් මම උන්වලට සම්පූර්ණ මන්ත් ප්ලෑන් එක හදන එක මේ මාස ජනවාරි මාස දැන් අන්තිම වීඩියෝ එකකින් කලින් වීඩියෝ එකකින් ගේන්නම්. මොකද අපි ෆෙබ්‍රුවරි මන්ත් එකට හොඳට රෙඩි වෙන්න ඕනේ. මොකද අපි නිවාඩු විතර දැන් ටයිම් ටේබල් එක කරනකොට දැන් අපි අලුත් අවුරුද්දට අනුගත වෙලා ඉවරයි. එතකොට ඉතින් අපිට තියෙන්නේ ඒ අනුව ටයිම් ටේබල් එක හදාගන්න. මම ඔයාලට ස්ටඩි ප්ලෑන් එක හදන හැටි මම ඊළඟ වීඩියෝෙන් අරන් එන්නම්. බොහෝ විට ඊළඟ වීඩියෝෙන් ගේන්න බලනවා. ඉස්කෝලේටත් එක්ක චුට්ටක් පරක් වුණොත් ඉතින් සෝරි ඉතින් හරි ළමයි. ඒ වගේම මේ වීඩියෝ එකේම කියන්න ඕනේ කියලා මම හිතුණා මේ ගණිතය වැඩ කර ඉද්දිම ඔයාලා හැමෝම DP education එකේ ගණිතය පාඩමක් කවදා හරි බලලා තියෙනවා. ඔයා අදලක කවදා හෝ බලලා තියෙනවා. ඒ අපිට ආදරණීය දරුවනේ කියලා ගණන් උගන්වපු ජෝයි මෙල්කම් කියන ආදරණීය ගණන් ගුරුතුමා මේ වෙද්දී අපි අතර සමුගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන ශෝකයක් මේ මම ප්‍රකාශ කරන මේ වීඩියෝ මොකද මටත් ගණිතය බැරි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඒ ගුරුතුමාගේ. ඉතින් මම හිතනවා ඔයාලා කවදම හරි ඒ සර්ගේ වීඩියෝ එකක් බලලා ඇති කියලා. ඒ තමයි අපි ආදරණීය දුෂ්‍යන්ත මහබදු සර්ගේ පුතා. සෝරි ඒ සර්ගේ තාත්තා. දුෂ්‍යන්ත මහබදු කියන්නේ පුතා. පොඩි වැඩදීමක් වුණා. ඉතින් මට ඒක මතක් වුණේ මේ ගණන් හදද්දි වෙනද මේ වගේ අමාරු ගණන් තිබ්බත් එම අච්චු පොතේ ගණන් හදද්දි මම කෙලිම සර්ගේ වීඩියෝ එක බලන්න. ඒක මතක් වුණ නිසා යාළුවනේ කිව්වේ. දැන් ගොඩක් අය නම් මේ විද්‍යාව විස්තරය දන්නව ඇති. ඉතින් මම ගණන් ටික හදලා බලන්න ගොඩක් වෙලාගේ දැන් මට කියන්න දේවල් මතක් වෙන්නෙත් නෑ ළමයි. ඒකයි මම ගණන් වලට ඉතින් ගණන් ගන්න එපා කියන්න දේවල් මතක් වෙන්නෙත් නෑ. කලින් ප්ලෑන් කරලා නෙවෙයි වොයිස් කරන්නේ. මං හිතන් හිටියේ මේ වීඩියෝ එකේ කෙලින්ම වොයිස් එක තියෙන එකම දෙන්න. ඒත් බෑ ළමයි පොඩි සද්දේ කියන්නේ අර වටේ පිටේ සද්ද වැඩි. මම අපේ වලපසෙ පාට් එකක් තිබ්බා. ඉතින් ඒ සද්ද බද්ද වැඩි නිසා රෙකෝඩ් කරන්න උනාට ඒක සවුන්ඩ් එක චෙක් කරලා නෑ. ඒකයි මං හිතුවේ ගන්න මෙහෙම හරි වොයිස් ඕවර් කරන්න. මම අද ඔයගොල්ලෝ බොහෝ විට මම මේ වීඩියෝ එකට වොයිස් කරන දවසම ඔයගොල්ලෝ වීඩියෝ එක බලයි කියලා මං හිතනවා.
ඉතින් මම ඔන්න ගණන් වැටගෙන කරලා ඉවරයි. මම කාඩ් එක කියලා තිබ්බනේ ඒ තමයි අපේ ඉස්කෝලේ නොපැමිණීමේ සටහන් කරන කාඩ් එක. ඉතින් මම ඒ වැඩේ ඉවර කරලා මේස යස් කරලා ඒ වැඩේට සමුදුනා. ඉතින් ඒක වඩා ඉතුරුයි අපිට අදහස් ඉවර කරගන්න. ඒකත් ඉවර කරලා පස්සේ අදහස් ෆ්‍රී අපිට. ඉතින් අටනක වැඩ කරලා මේ වැඩේ කරන්න තවත් වෙලා යන නිසා මම හිතුවා ඩිනර් එක අරන් ඉන්නවා කියලා. මම අයිස් අතර කූල් අතර කෝප් එකත් පැත්තකින් තියාගෙන බත් කාලා ඉවරලා ආවේ ඉතිහාසය වැඩ කරන්න ඉස්කෝලේට නෙවෙයි යාළුවනේ. ඔයාලා මගේ 9 වසරේ වීඩියෝස් බලනවා නම් ඔයාලා දන්නවා මම ඕනේ විෂය පාඩම් කරන්න Q&A මෙතඩ් එකට. ඒ කියන්නේ හැම පොයින්ට් එකකින්ම ප්‍රශ්නයක් හදලා ඒකට උත්තරය ලියලා එහෙම තමයි පාඩම් කරන්නේ. ඒක පාඩම් කරනකොට ලේසි ක්‍රමයක් ෂෝට් නෝට් හදනට වඩා ඒක ලේසි ක්‍රමයක්. ඒ තමයි මේන් මෙතඩ් එක. තව ෂෝට් නෝට් හදන එක ඊට පස්සේ ටීචර් and ස්ටුඩන්ට් ටයිප් එක මගේ එකම පාඩම් කරනවා. ඊට රීකෝල් ඊට පස්සේ ඇක්ටිව් රීකෝල් මෙතඩ් එක කොහොමද ටෙක්නික් මේවත් පාවිච්චි කරනවා. ඒත් තමයි ප්‍රධානම එක. මම ෆෙබ්‍රුවරි වෙනකන් තව යාළුවනේ අපිට තව පෙබරවාරි දවස් 5ක් වගේ තියෙන්නේ. ඒ වුණාට මම වීඩියෝස් දෙකක් තව ගෙනවා ස්ටඩි ප්ලෑන් එකයි ස්ටඩි ටිප්ස් එකයි. බොහෝ විට අදාදා සෙනසුරාදා මේ වීඩියෝස් දෙක වැටේ. ඒක ළමයි කොහොමද මේ සතියද අනිවාර්යෙන් වැටෙනවා. ඒක බය වෙන්න එපා. ඉතින් ළමයි මම ඉතිහාසයේ පාඩම සම්පූර්ණයෙන්ම කියවලා ප්‍රශ්න ටික හදන්න ගත්තා. ප්‍රශ්න ටික හදලා ඉවරුණාට පස්සේ වෙලාවර මම බලද්දි වෙලාවර 10 මාරට විතර ඇති. ඉතින් පහවදා ඉස්කෝලේ තියෙන නිසා මම වෙන මොකුත් කරන්න ගියේ නැහැ. මම ටිකම ඉස්කෝලේ අනිවාර්යෙන් යන්න ඕනේ. ඉස්කෝලේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් මම ඊට පස්සේ ඉස්කෝලේ බෑග් එක අස් කරලා ෆෝන් එකේ කමෙන්ට් එකට රිප්ලයි කරලා 11 මාර විතර වෙද්දි නිදාගත්තා. එහෙනම් ඉතින් මේ සතියේ බදාදා ස්ටඩි ටිප්ස් වීඩියෝ එක හරි ස්ටඩි ප්ලෑන් වීඩියෝ එක හරි බලන්න ලෑස්තිලා ඉන්න. එහෙනම් ඉතින් අද ගෙන වීඩියෝ එකත් ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා හිතනවා. එහෙම එන්ජොයි කරා නම් වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා මට පොඩි සපෝට් එකක් දෙන්න. අදම නම් මගේ වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරලා මට චූටි සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. දැන් ගිහින් එන්න. බයි. පරිස්සමෙන් ඉන්න ඔයගොල්ලෝ. Yeah.